හොඳයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු කලින් අර අපි කතා කරපු අල්ට්‍රාසොනික් සෙන්සර් එක සහ LCD ඩිස්ප්ලේ එකක් පාවිච්චි කරලා අල්ට්‍රාසොනික් සෙන්සර් එක පාවිච්චි කරලා මයින දුර කොහොමද LCD ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ කරන්නේ කියලා. මේක ඔයගොල්ලන්ට මම පැහැදිලි කරගෙන යද්දි කරලා බලන්නත් පුළුවන් සිමුලේෂන් එක. හරි දැන් මේ පේනවා ඇති සෙන්ටිමීටර වලින් දුර ඩිස්ටන්ස් කියලා LCD එකේ අපි මෙහෙම වෙනස් කරද්දි වෙනස් වෙලා යනවා. ඒ වගේම තමයි මේකේ මේ බෝඩ් එක රීසෙට් කරාම අපිට බලා ගන්න පුළුවන් අර සෙටප් ෆන්ක්ෂන් එකේ තියෙන අර අපි සාමාන්‍යයෙන් උපකරණවල දැන් අපි වාහනයක සෙටප් එකක් හරි සවුන්ඩ් මොකක් හරි DVD ප්ලේයර් එකක් හරි ඒ වගේ එකක් ඔන් කරද්දී එනවනේ මුලින් වෙල්කම් ස්ක්‍රීන් එක වගේ එකක්. ඒ වගේ අපිට සෙටප් ෆන්ක්ෂන් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට වගේ. ඒතකොට දැන් බෝඩ් කරද්දී Arduino distance මීටර් කියලා තප්පර 3ක කාලයක් ඩිස්ප්ලේ වෙලා තමයි මේ ඩිස්ටන්ස් එක පෙන්වන තැනට යන්නේ. අන්න ඒ විදිහට මේක හදන්න පුළුවන්. රයිට් මම කලින් මේ LCD එක කන්ෆිගර් කරපු විදියම තමයි කිසිම වෙනසක් නැහැ. ඒ කනෙක්ෂන්ම තමයි මෙතෙන්දී තියෙන්නේ. මේක අපිට ඉක්මනින් පැහැදිලි කරගන්න පුළුවන්. මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක තමයි මම මෙතෙන්දී අමුතුවෙන් සම්බන්ධ කරේ. ඒකත් අපි වීඩියෝ එක බලුවට පස්සේ ඔයගොල්ලන්ට මේකත් ඉගෙන ගන්න පුළුවන්. මෙතන ග්‍රවුන්ඩ් පින් එක ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. VCC පින් එක Arduino එකේ 5 වෝල්ට් වලට සම්බන්ධ කරලා තියෙනවා. ඊට අමතරව මේ ට්‍රිගර් සහ එකෝ පින්ස් දෙක මම මෙන්න මේ 11 සහ 12 Arduino එකේ 11 සහ 12 පින්ස් වලට සම්බන්ධ කරලා තියෙනවා. ඒක තමයි අර කලින්ට වඩා වෙනස මේ අපි LCD එකට අමතරව අල්ට්‍රාසොනික් සෙන්සර් එක මෙතන සම්බන්ධ කරපු එක. හරි දැන් කෝඩ් එක දිහා බැලුවොත් එහෙම අපි කෝඩ් එකේ මුලින්ම liquidcrystal.h කියන ලයිබ්‍රරි එක ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. ඒක ඇයි අපි LCD එක සම්බන්ධ කරගෙන තියෙන නිසා. ඒ ගැන පැහැදිලි නැත්නම් මේ වීඩියෝ එක නම් ඉස්සෙල්ලම බලන්න. මීට කලින් LCD ඩිස්ප්ලේ එක වැඩ කරන විදිය පැහැදිලි කරපු වීඩියෝ එකක් ඇති. ඒක බලලා එන්න. ඊළඟට distance sensor කියන ලයිබ්‍රරි එක යූස් කරා අල්ට්‍රාසොනික් සෙන්සර් එකෙන් මේ පෙන්වන දුර මනින්න. ඒ ගැනත් පැහැදිලි කිරීමක් සහිත වීඩියෝ එකක් කලින් දාලා තියෙනවා. ඒකත් බලලා ආව නම් මේ වීඩියෝස් දෙක බලුවා නම් මේ කරන වැඩේ පැහැදිලි වෙයි. ඊළඟට මෙතන මේ එකෝ පින් එකට සහ ට්‍රිගර් පින් එකට 12 සහ 11 ට්‍රිගර් පින් එක 11 12 එකෝ පින් එක කියලා මෙතෙන්දි වේරියබල්ස් දෙකක් විදිහට අරගෙන තියෙනවා. ඒක මෙතෙන්දි වේරියබල් කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. නමුත් මෙතෙන්දි 11 සහ 12 අරගෙන තියෙනවා. ඊළඟට distance sensor කියන්නේ මෙන්න මේ අපි හදාගන්න ඔබ්ජෙක්ට් එක මතක ඇති අර LCD එකට ඔබ්ජෙක්ට් එක හදාගත්තා ඒ distance sensor sensor කියලා. මේ sensor කියන නම අපිට කැමති නමක් දාන්න පුළුවන්. මෙතෙන්දී ඒක ගැටලුවක් නැහැ. ඊළඟට trigger pin එක සහ echo pin එක මෙතෙන්ට දාලා තියෙනවා. අර කලින් පැහැදිලි කරා වගේම. ඊළඟට LCD එකේ configuration එක මේ තියෙන්නේ. අපි මේ LCD එකේ RS pin එක, EN pin එක, D4 වලින් ඉඳන් D7 වලට එනකම් pins මේ Arduino එකේ මෙන්න මේ පිළිවෙලට සම්බන්ධ කරලා තියෙනවා කියන එක තමයි මේකෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට අපි liquid crystal කියලා ඔබ්ජෙක්ට් එකක් හදාගත්තේ ලයිබ්‍රරි එකෙන් LCD කියලා. මෙන්න මේ හදලා තියෙන්නේ LCD කියලා. හරි ඒක තමයි මුලින් පැහැදිලි කරන්න තියෙන්නේ මේ කෝඩ් එක ගැන. මෙන්න මේ කෝඩ් පෙල් ටික ගැන. ඊළඟට අපි setup function එක ඇතුළට ගිහිල්ලා setup function එකේදී lcd.begin මම කිව්ව අනිවාර්යෙන් මේක ඕනෙමයි. මොකද එතකොට තමයි LCD එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්න. lcd.lcd කියලා කියන්නේ මෙන්න මෙතන අපි හදාගන්නපු ඔබ්ජෙක්ට් එක. සිලෙක්ට් කරාට පස්සේ මේ පෙන්නනවා LCD කියලා ඒ ඔබ්ජෙක්ට් එක. lcd.begin කියලා කියන්නේ 16:2 කියලා කියන්නේ 16 පේලි දෙකක් තියෙන ඩිස්ප්ලේ එකක් මේ තියෙන්නේ. ඒකට පැහැදිලි කිරීමක් කරා. ඉතින් ඒක නිසා ඒ විදිහට ගත්තා. ඊළඟට set cursor එකෙන් කරන්නේ අපි මොකක් හරි print කරන තැන වෙනස් කරන එක කියලා කියලා දුන්නා. දැන් set cursor කියලා කියන 4.0. ඒ කියන්නේ බිඳුවෙනි රෝ එකේ බිඳුවෙනි රෝ එක කියලා කියන්නේ බිඳුවෙනි පේලිය මේ උඩ තියෙන්නේ. බිඳුව පහළ තියෙන්නේ පළවෙනි පේලිය දා කියලා දුන්නා. බිඳුව මේ බිඳුවෙනි පේලිය උඩින් තියෙන ඊළඟට පළවෙනි පේලිය මේ 1. දැන් මම මෙතන දාලා තියෙන්නේ 4.0 කියලානේ. 4.0 බලන්න මම රීසෙට් කරන්නම් කොතනින්ද පටන් ගන්න තියෙන්නේ කියලා. බිඳුව 1 2 3 4. ඒතර 4 වෙනි ඉන්ඩෙක්ස් එකෙන් තමයි පටන් ගන්න කියලා කියන්නේ. 4 වෙනි ඉන්ඩෙක්ස් එකෙන් පටන් ගන්න කියලා. බිඳුවෙනි පේලිය, ඒ කියන්නේ උඩ පේලියේ 4 වෙනි ඉන්ඩෙක්ස් එකෙන් පටන් ගන්න කියලා පටන් අරගෙන print කරන්න කියලා තියෙනවා Arduino කියලා. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති Arduino කියලා
ඩිස්ප්ලේ වෙලා මේ තප්පර 3කින් setup function එක ඉවරයි. ඊට පස්සේ loop එකට යනවා. ඒකයි මේ මාරු වෙන්නේ පොඩි වෙලාවකදී Arduino කියලා ඩිස්ප්ලේ වුණා. ඊළඟට මම මේ distance meter කියන එක පහළ පෙළියට ගත්තා. දැන් ඒකත් පැහැදිලි ඇති. ගත්ත විදිය නැවතත් set cursor function එක දාලා 0.1 බිඳුව කියලා කියන්නේ පටන් ගන්න තැන මෙතනින් බිඳුව පටන් ගන්න පළවෙනි පේලිය. උඩ තියෙන බිඳුව පල්ලෙහා තියෙන පළවෙනි පේලිය. එහෙනම් මෙතනින් පටන් අරගන්න කියලා තමයි තියෙන්නේ. බලන්න එතනින් තමයි පටන් අරගෙන තියෙන distance meter කියන්නේ. අපිට ඕන නම් තව චුට්ටක් මේක මෙහාට ගන්න ඕන නම් දකුණු පැත්තට ගන්න ඕන නම් තව එකක් විතර අපිට පුළුවන් මෙන්න මෙතන එක කියලා වෙනස් කරන්න. බිඳුව තියෙනවා. ඒ ඔයගොල්ලෝ කරලා බලන්න. එතකොට මේක අදහසක් ගන්න පුළුවන්. right ඊට පස්සේ මේ distance meter කියලා මෙන්න මේ අකුරු ටික Arduino distance meter කියන එක තප්පර 3ක් display කරගෙන ඉන්න කියලා තමයි මේ delay එකෙන් වෙන්නේ. ඊළඟට LCD එක clear කරලා දානවා. ඒක තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ code පේලියෙන් වෙන වැඩේ තමයි මේ ඔන්න බලන්න ඔය තියෙන්නේ. හරි. දැන් ඒ කියන්නේ LCD clear එකෙන් පස්සේ තමයි loop එකට යන්නේ. ඒක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. හරි loop function එකට ගියාට පස්සේ අපිට තියෙනවා integer කියලා int කියලා variable එකක් distance කියලා variable එකක් අරගෙන තියෙනවා. හරිද? මේ distance කියන එකයි හොඳට බලන්න මේ distance කියන එකයි මෙතන distance කියන එකයි වෙනස්. මේ capital distance කියන එක දාන්නත් පුළුවන් මෙතෙන්ට. නමුත් ඒගොල්ලෝ පටල ගන්න එපා. ඒනව නෙවෙයි මම මේ දාලා තියෙන්නේ. මේ distance කියලා දාලා තියෙන්නේ විචල්ලේ නම. ඒක මම මෙතෙන්දි ගනිපු එක. හරි මේ කෝඩ් එකේ මෙතෙන්දි ගනිපු එක. ඒ කියන්නේ integer කියලා අපි data types කියලා කියනවා. ඒ කියන්නේ මොනවා හරි මේ programming වලදී මොනවා හරි අගයක් අපිට දාගන්න store කරලා තියාගන්න ඕන නම් අපි data types කියලා જાතියක් පාවිච්චි කරනවා. variable එකකට ගන්න පුළුවන් data types. දැන් මේ int කියලා කියන්නේ integer කියන එක. ඒතකොට integer කියන data type එකට අපිට ධන ඍණ පූර්ණ සංඛ්‍යාවකයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් මම පූර්ණ සංඛ්‍යාත්මකව මෙතන 157 වගේ 100 ඒ වගේ පූර්ණ සංඛ්‍යාවකින් පෙන්වන නිසා int කියලා ගත්තා. දැන් ඔයගොල්ලන්ට මෙතන දශමත් එක්ක ඕන නම් හරියටම අපි තුමු දශම ස්ථාන දෙකකට ඕන නම් මේක වෙනස් කරන්න පුළුවන් float කියලා. float වගේ variable එකක් ගත්තාම යාට දශම සංඛ්‍යාව පෙන්වන්නත් පුළුවන්. මෙතෙන්දි මම integer කියලා අරන් තියෙන්නේ. මේ int කියලා කෙටි නමින් තියෙන්නේ ඒකයි. int distance කියන්නේ විචල්ලේ නම distance. දැන් මෙන්න මේ කෝඩ් පේලින් කරන්නේ sensor.getCM. මේක පැහැදිලි කරලා තියෙනවා මම කලින් වීඩියෝ එකක. getCM කියලා කියන්නේ සෙන්ටිමීටර වලින් sensor එකෙන් read කරන value එක ගන්න කියලා. ඒ කියන්නේ දැන් මේ වෙලාව නම් sensor එකෙන් read කරන value 157යි display වෙලා තියෙන්නේ. ඒක අරගන්න කාටවත් දාගන්න කියන්නේ මෙතෙන්දී distance කියන variable එකට දාන්න කියලා කියන්නේ. දැන් එතකොට මේ sensor එකෙන් එවන value එක తాවකාලිකව store කරලා තියාගන්නේ distance කියන එක. ඒකයි මේ කියලා තියෙන්නේ මෙන්න මේ පේලියෙන්. මේ පේලියෙන් කියන්නේ ඒකයි. ඊළඟට නැවතත් අර set cursor එක ඒ කියන්නේ අපි display කරලා තියෙනවනේ මෙතන distance කියලා බලන්න distance කියන එක පටන් අරන් තියෙන්නේ බිඳුව index එකෙන්. ඒ කියන්නේ උඩ පේලිය බිඳුව බිඳුවෙන් කියන්නේ පළවෙනි කොලම් එකෙන් පටන් ගත්ත නිසා මෙන්න බිඳුව කියලා දැම්මා. ඊළඟට set cursor එකෙන් print distance කියලා වචනේ print කරන්න තිබ්බ මම ඩොට් දෙකක් දාලා මෙතෙන්ට මේ විදිහට දාගත්තා. හරිනේ. ඊළඟට මේ පැත්තේ තියෙනවා lcd.print distance කියන එකෙන් පස්සේ අපිට lcd.setCursor 10. ඒ කියන්නේ 10 වෙනි index එකට cursor එක ගන්න. ඒ කියන්නේ ඊළඟ type වෙන තැනට. ඒක මෙතනින් ගණන් කරගෙන යන්න බිඳුව 1 2 3 4 5 6 7 8 9 10. හරිනේ. 10 වෙනි index එක බිඳුවෙන් පටන් ගන්න. එහෙනම් 10න් පටන් අරගෙන තියෙනවා 10 බිඳුව උඩ පේලිය 10 වෙනි index එකෙන් 157. මේ print කරලා තියෙන බලන්න lcd.println කියලා මම මෙතෙන්ට දැම්මේ. මෙතන print දැම්මත් ගැටලුවක් නැහැ. මෙතන distance කියලා නම් තියෙන්නේ මෙන්න මේ variable එක. ඒතකොට දැන් එයාගේ ළඟ තියෙන sensor.getCM එකෙන් ගත්ත value එක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒතකොට print කරන්නේ value එක. බලන්න value එක sensor එකේ value එක print කරද්දී මෙතන double quotation දාන්න නැතුව තමයි දාන්නේ. double quotation දැම්මොත් එහෙම අපිට ඕන වචනයක්. එහෙම නැත්නම් අපි කියන string එකක් print කරද්දී තමයි මේ double quotation නැතුව දාන්නේ. value එක print කරන්න ඕන නම් අපි distance කියන ඒ අදාළ විචල්‍ය තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. ඊළඟට lcd.setCursor 14 බිඳුව. ඒ කියන්නේ බිඳුවෙනි index එකේ 14න් පටන් ගන්න කියලා තියෙනවා ඊළඟ එක. මොකද මේ සෙන්ටිමීටර් කියන එක print වෙන්නේ 14 15 index එකේ කියලා ඔයගොල්ලන්ට පේනවා. සෙන්ටිමීටර්ස් වලින් දුර පෙන්නලා ඊළඟට ඩිලේ එකක් තියලා තියෙනවා මිලිසෙකන්ඩ් 50ක. මිලිසෙකන්ඩ් 50ක මේක වෙනස් කරගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් මිලිසෙකන්ඩ් 50ක වගේ ඩිලේ එකක් දැම්මහම අපිට
අර සාමාන්‍ය කාලයත් එක්ක ස්මූත් අපි දුර වෙනස් වුණොත් එයා පෙන්වන්න පුළුවන්. සමහරවිට මේක අඩු කරත් ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ ඉතින් සිමුලේෂන් එකේදී මේව වෙනස් කරලා බලන්න පුළුවන්. ඒ විදිහට දුර වෙනස් වෙනවා. හරි දැන් මෙන්න මේක තමයි මූලික මේ වැඩේ කරන්න හදපු කෝඩ් එක. මම මේකෙදී මේ තව දෙයක් කියලා දෙන්න හිතුවා. ඒ තමයි අපි අර කන්ඩිෂන් එකක් දාන විදිය මෙතෙන්දි පොඩ්ඩක් පැහැදිලි කරගමු. if කන්ඩිෂන් එක පාවිච්චි කරන හැටි මේ Arduino එක වැඩ කරද්දී. දැන් සාමාන්‍යයෙන් Arduino වල programming language එක අපි කියන්නේ C කියන language එක පදනම් කරගෙන තමයි හදලා තියෙන්නේ. මොකද ඔය embedded system වලටත් වෙනම තියෙනවනේ C embedded C කියලා programming language එකක්. ඒ කියන්නේ C කියන පරිගණක භාෂාවට ඉතා ආසන්න විදියට යන්නේ. ඇත්තටම ඒකම තමයි. ඒ ගොඩක් දුරට ඒකම තමයි. ඒ විදියට තමයි යන්නේ. ඉතින් ඒක නිසා ඒකෙදී අපි කොහොමද කන්ඩිෂන් එකක් දාලා මේ කන්ඩිෂන් එක වැඩ කරන්නේ if කන්ඩිෂන් එකක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු. මම මේකෙන්ම කියලා දෙන්නම්. හරි if කන්ඩිෂන් එකක් දාලා මම කරන්න හැදුවේ මෙන්න මේකයි උදාහරණයක් විදියට. මට මෙන්න මේ ඊළඟ පේලිය මම තාම පාවිච්චි කරලා නැති නිසා මොකුත් ඩිස්ප්ලේ කරන්න setup function එකෙන් පස්සේ මම මෙතෙන් ඩිස්ප්ලේ කරන්න හිතුවා. ඒ කියන්නේ දැන් අපි මේකත් ඔය ගොඩක් දුරට මේ සෙන්සර් පාවිච්චි කරන්නේ ඒකට තමයි. අපි මොකක් හරි දුරක් මැනලා ඒ දුර මීට වඩා වැඩි නම් දුර වැඩි නැත්තම් ටිකක් එහායින් තියෙන්නේ ළඟ නම් මෙහායින් තියෙන්නේ වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. දැන් මම කිව්වා මේ වගේ ක්‍රමයක් තමයි අර සෙන්සර් ටැප් එකකත් පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ ක්‍රමේ දාලා තමයි ඇත්තටම ඔය කොවිඩ් කාලෙදී ඒවා නිර්මාණය කරේ ගොඩක් දුරට අල්ට්‍රාසොනික් සෙන්සර් පාවිච්චි කරලා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 30කට වඩා ළඟින් බාධකයක් තිබ්බොත් එහෙම ස්වයංක්‍රීයව කරාම විවෘත වෙනවා. ඊට පස්සේ ආයෙ අත ගත්තොත් නැවත අර දුර 30ට වඩා වැඩියෙන් එයා මෙෂර් කරගන්න නිසා අපි කෝඩ් එකෙන් අපිට පුළුවන් ටැප් එක වහන්න. අන්න ඒ වගේ ක්‍රමයක් තමයි යන්නේ. මම මෙතෙන්දී කරන්නේත් ඒ වගේ වැඩක් මෙතෙන්දිම කරලා බලමු. අපි ගමුකෝ මෙහෙම සෙන්ටිමීටර් 100ට වඩා වැඩි නම් අපි කියනවා ඒ දුරින් ඔබ්ජෙක්ට් එක දුරින් තියෙන්නේ 100ට වඩා අඩුයි නම් ඔබ්ජෙක්ට් එක ළඟින් තියෙන්නේ වගේ අපි මෙතන ඩිස්ප්ලේ කරගන්නේ කොහොමද කියලා බලමු. මේ කන්ඩිෂන් ගැන if කන්ඩිෂන් එක ගැන පැහැදිලි කරන්න. right මෙන්න මෙතනින් පස්සේ මම මේ ඩිලේ මිලිසෙකන්ඩ් 50 කියන එකෙන් පස්සේ මම ඊට කලින් මෙතෙන්ට දැන් දා ගන්නවා මෙන්න මෙහෙම ක්‍රමයක්. if දැන් if කියන කන්ඩිෂන් එක දාන්නේ මෙන්න මෙහෙමයි. මම මේ ඩිලේ එක චුට්ටක් පහළට දා ගන්නම්. if කියලා දාලා මෙන්න මේ විදිහට වරහන් ටිකක් දා ගන්න ඕනේ. ඊළඟට නැවත සංගල වරහන් මෙන්න මේ විදිහට දාලා පොඩ්ඩක් එන්ටර් කරගත්තා. දැන් මෙන්න මේ if කන්ඩිෂන් එක පටන් ගන්න මෙන්න මේ විදිහට. ඊළඟට මෙන්න මෙතන දාන්න ඕනේ අපි if එකට අදාළ කන්ඩිෂන් එක කොන්දේසිය. ඒ කියන්නේ ඒ කන්ඩිෂන් එක හරි ගියොත් තමයි මෙන්න මේ වරහන් දෙක ඇතුළට එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වරහන් දෙක ඇතුළේ අපි ලියන අතර ලියන අපි කෝඩ් එක ක්‍රියාත්මක වෙන්නේ අපි දාන කොන්දේසිය නැත්තම් කන්ඩිෂන් එක හරිනම්. එතකොට කන්ඩිෂන් එක තමයි මම බලන්න යන්නේ සෙන්ටිමීටර් 100ට අඩුද වැඩිද කියලා. එහෙනම් ඒ වේරියබල් එකේ තමයි මේ දුර කියන වැලියු එක තියෙන්නේ නේද? ඒ කියන්නේ distance. එහෙනම් බලනවා distance කියන එකේ අගය වැඩිද කියලා 100ට වඩා. එහෙම වුණොත් එහෙම තමයි මෙන්න මේ කන්ඩිෂන් එක ඇතුළට එන්නේ. කියන්නේ මේ වරහන් ඇතුලේ තියෙන දේ ක්‍රියාත්මක වෙන්නේ. හරි මේ වරහන් ඇතුලේ අපි දාමු. දැන් මට ඕනේ අපි නිකමට හිතමු ඩිස්ප්ලේ කරනවා කියලා වර්නින් කියලා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 100ට වඩා අඩු නම් වර්නින් කියලා එන්න ඕනේ. නැත්තම් සේෆ් කියලා වගේ අපි දැනට මේ ඔයගොල්ලෝ මේ උදාහරණ පෙන්නන්න ඕන නිසා එහෙනම් මම මෙතන දානවා අපි සේෆ් කියලා පෙන්නනවා සෙන්ටිමීටර් 100ට වැඩි නම් වර්නින් වෙන්න ඕනේ 100ට අඩු නම් සේෆ් වෙන්න ඕනේ. ඒ නිසා මෙතන වර්නින් කියලා එන්න ඕනේ print වෙන්න ඕනේ. ඒක නිසා මම මෙන්න මේ කොටස මේ set cursor එකත් එක්ක මේ කොටසක් copy කරලා මේක ඇතුළට දාගන්න. හරි. දැන් cursor එක එන්න ඕනේ ඔයගොල්ලෝ පැහැදිලි ඇති 0.1ට. 0.1 කියන්නේ දෙවෙනි පේලියනේ print වෙන්න ඕන මෙතනින් පටන් අරගෙන distance කියන එක මම වෙනස් කරනවා warning කියලා. හරි අපි ඊළඟට මේ if එකෙන් පස්සේ මේ if එකෙන් condition එක තියෙන 100ට වඩා වැඩි වුණොත් තමයි දැන් warning කියලා පෙන්නන්නේ. 100ට වඩා අඩු නම් මොකද වෙන්නේ කියන එකත් අපිට
මෙතෙන්දී කියන්න ක්‍රමයක් තියෙනවා මේකෙදි. ඒක තමයි else කියලා දාගන්න. else. හරි. අර කලින් වගේම තමයි මෙන්න මේ අපි දාලා තියෙන condition එක distance කියන එක 100ට වඩා වැඩි නම් මෙන්න මේ කෝඩ් පේලි දෙක ක්‍රියාත්මක වෙනවා. ඊළඟට එහෙම නොවෙනවා නම්, ඒ කියන්නේ එහෙම නොවෙනවා කියන්නේ මෙන්න මේ condition එක නොවෙනවා නම් මේක සත්‍ය හෝ අසත්‍ය නේ වෙන්න පුළුවන් කොන්දේසියකට. ඒ කියන්නේ සත්‍ය වුණොත් මෙන්න මේ පේලි දෙක if එක ඇතුලේ තියෙන ටික සත්‍ය නොවනවා නම් ඊළඟ එක, ඒ කියන්නේ 100ට වඩා අඩුයි නම් අපි මෙතෙන්දී දා ගන්නවා warning එකක් නැහැ කියලා. ඒක දාන්නේ මේ ටික copy කරගන්නම් මම. මොකද එතෙන්ට print වෙන්න ඕන. මෙතන print කරන්න ඕනේ no warning කියලා. හරි, simulate කරන්න කලින් තව පොඩි වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි මෙන්න මේ ටිකෙන් පස්සේ මේ delay එකකින් පස්සේ, මොකද delay එකෙන්නේ update වෙන්නේ දුර. ඒ කියන්නේ minor distance එක. මේ delay එකෙන් පස්සේ අපි මෙතෙන්ට lcd.clear කියන එක දා ගන්නවා. ඒ කියන්නේ lcd එක clear කරන්න කියලා. මොකද නැත්තම් මේ function එකේ ඉඳගෙන හරි එළියට ආවොත් එහෙම නැත්තම් අර ඔයගොල්ලන්ට ගැටලුවක් එන්න පුළුවන් සමහර වෙලාවට මේ කොටසක් නැවත display වෙන්නේ. ඉතින් ඒක වළක්වන්න තමයි. ඒ කියන්නේ මේ දැන් warning එක අතරේ දැන් හිතන්නකෝ මේකේ තිබිලා මුලින් තිබ්බ කියලා මේ condition එක ඇතුලේ. ඒතර warning කියලා print වෙලා තියලා ඊළඟට අපි මේ දුර වෙනස් කරද්දී මේක ඇතුලට ආවා කියන්නේ. ඊළඟට no warning කියලා display වෙනවා. මේක ඉඳන් නැවත මේකට යනකොට සමහරවිට මෙන්න මේ වචනේ කෙලවරින් නැවත මෙන්න මේ අකුරු ටික, ඒ කියන්නේ මේ අකුරු ගන්නට සමාන ටික වෙනස් වෙලා ඊට පස්සේ ඊටු ටික වෙනස් නොවී තියෙන්න පුළුවන් මෙන්න මේ clear කියන එක නොදැම්මොත්. හරි, දැන් අපේ සිමියුලේෂන් එක වැඩ කරනවා. මම මෙතෙන්දි පොඩි වෙනසක් කරා. මේ ඩිලේ එක 50 තිබ්බ එක 100 කරා. ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේ අර LCD එක blink වෙන එක අඩු කරන තමයි එහෙම කරේ. ප්‍රායෝගික තත්ත්වෙ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතෙන්දී ඔයගොල්ලෝ මෙන්න මේ ඩිලේ එකත් එක්ක තමයි වැඩ කරන්න ඕනේ. වෙනස් කරලා හදා ගන්න ඕනේ. බලමු මේ 220 ගාන එකකට අඩු කරලා බලමු. එකකට නෙවෙයි සෝරි මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර 100කට වඩා. හරි, no warning කියලා ආවා. ඒ කියන්නේ 100ට වඩා අඩු වුණාම no warning කියන එකට මේ else එකේ තියෙන වැඩේ වෙන්නේ. 100ට වඩා වැඩි වුණාම warning. ඒ කියන්නේ මෙන්න මේ if condition එක සත්‍ය නම් ඒක ඇතුළේ වෙන දේ තමයි වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකට මේ තව sensors add කරලා එහෙම නැත්නම් අපි display එකක් එක්ක තව අපි RTC module එකක් වගේ add කරලා ඔරලෝසුවක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් උෂ්ණත්ව සංවේදකයක් temperature sensor එකක් පාවිච්චි කරලා උෂ්ණත්ව මානයක් හදන්න. ඒ වගේ දේවල් මේක පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න. තව මේකේදී තියෙන දෙයක් කියන්න ඕනේ. ඒ තමයි දැන් බලන්න මේ ක්‍රමයට අපි LCD එක පාවිච්චි කරන්න ගියාම LCD එක වෙනුවෙන් අපිට wires 1 2 3 4යි 6ක් විතර වගේ Arduino එකට සම්බන්ධ වෙනවා display එකේ ඉඳන්. ඒක සමහර වෙලාවකට අපිට අවාසියක් වෙන්න පුළුවන්. අපි සම්බන්ධ කරන්න ඉන්න මොඩියුල් ගාන වැඩි නම් ඩිස්ප්ලේ එකක් ගනිද්දී අපිට පොඩි ගැටලුවක් එනවා. මෙන්න මේ කනෙක්ෂන්ස් ටික මදි වෙනවා. මේ පින්ස් ටික මදි වෙනවා. ඒක ඔයගොල්ලෝ පේනවා ඇති තව කීපය ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට විසඳුමකුත් තියෙනවා. මොකද මේ මෙච්චර වයර් ගානක් පාවිච්චි කරන්නේ නැතුව LCD ඩිස්ප්ලේ එකක් වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි ඉස්සරහදී මම ඊළඟ වීඩියෝ එකේදී පොඩ්ඩක් ඒ ගැන කියලා දෙන්නම්. මේ කනෙක්ෂන්ස් ගාන අඩුවෙන් ඇත්තටම ඒ විදිහට පාවිච්චි කරොත් එහෙම Arduino එකට සෙට් කරන්න වෙන්නේ wires දෙකයි LCD එකේ ඉඳන්. එතකොට මේ digital pins නෙවෙයි අනිත් එක analog pins අපි පාවිච්චි කරන්නේ. ඉතින් එතනින් ගොඩක් අපිට digital pins ඉතුරු කරගන්න පුළුවන් ওই sensors වලට එහෙම. ඉතින් අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් එනම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් මේ විදියට simulate කරන්න පුළුවන්. ඔයගොල්ලොත් මේ code එක කරලා වෙනස්කම් කරලා බලන්න කොහොමද වැඩ කරන්නේ කියලා. හරි, එහෙනම් හැමෝටම ස්තුතියි.